Hi guys, ඔන්න ඉතින් අලුත් වීඩියෝ එකකින් මගේ channel එකත් එක්ක එකතු වෙනවා කල්ලා සාදරයෙන් පිළිගන්නවා. මේක මීට මාසයකට කලින් ගේන්න තිබුණු vlog එකක් වුණත් පහුවෙලා හරි ගේන්න උනේ තිබුණු වැඩත් එක්ක මේක edit කරගන්න මට time එකක් තිබුණේ නැහැ. ඔන්න ඉතින් පරක් වෙලා හරි මගේ Fosun vlog එක ඔයගලන්ට මම ගෙනාවා. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඇති මොනවද මේ පාර දෙපැත්තේ යකඩ බට වගේ දාලා තියෙන්නේ කියලා. මේව දාලා තියෙන්නේ Fosun පෙරහැර බලන්න එන අයගේ ආරක්ෂාවට. Fosun පොයට ලංකා ප්‍රසිද්ධම පෙරහැර තියෙන මිහින්තලේ. ඉතින් ලංකාව වටෙම ගොඩාක් අය මේ පෙරහැර බලන්න එනවනේ. ඒගොල්ලන්ට බලන්න පහසු වෙන්න වගේම පෙරහැරේ ගමන් කරන අයටත් පහසුවක් වෙන තමයි මේ විදියට යකඩ බඩ දාලා පාර හදලා තියෙන්නේ. ඉතින් අපි තුන්දෙනා මුලින්ම ගියේ කටුසෑයට. කටුසෑය කියන්නේ ගොඩාක් අනුහස් තියෙන තැනක් කියලා ඔයගොල්ලෝ අහලා ඇතිනේ. ඇත්තට මේක ඒ වගේ තැනක්. කටුසෑයත් ඇඳලා අපි ළඟට ගියේ මිහින්තලේ කන්ද නගින්න. මේ වෙනකොටත් Fosun එකට මිහින්තලේ සැරසිලා තියෙන ලස්සන බලන්නකෝ. මේ පැත්තේ අය ගොඩාක් මේ Fosun එක වෙනුවෙන් ගොඩක් මහන්සිලා වැඩ කරනවා. මොකද රට වටේම Fosun එකේ අසිරිය විඳ ගන්න ගොඩාක් අය මිහින්තලේට එනවනේ. කණ්ඨක චෛත්‍ය උඩටම නැගලා ඉවර වෙනකොට ආරාධනා කරලා නගින්න තමයි මුලින්ම ගියේ. ඒ වුණාට ඒ වෙනකොටත් එතන ගොඩාක් සෙනග හිටපු නිසා අපිට වෙන තැනකට යන්න වුණා. මොකද ගොඩාක් වෙලා බලන් ඉන්න වෙනවා ආරාධනා ගලට නගින්න. ඉතින් මේ ගෙවෙන්නේ අපේ කැම්පස් ජීවිතයේ අවසාන දවස්. මෙන්න මේ දවස් ලස්සනටම ගෙවලා ඉවර කරගන්න මට ඕනකම තියෙන්නේ. මේ වගේ වීඩියෝස් හදන එකේ මගේ එකම බලාපොරොත්තුවත් කවදා හරි දවසක නිදහසේ වාඩි වෙලා ඒකක් වුණ ගම මේ වීඩියෝස් බලලා ඒ කාලේ මම මෙන්න මේ වගේ ජීවිතයක් ගත කරානි කියලා ඇත්තට මේ ෆීලින් එක මට වෙනින්න ඕනේ දවසක. මේ දවස් හරි නිදහස්, හරි සරලයි. ඒ නිසා වෙන්න ඕනේ මේ දවස් ටික වේගෙන් ගත වෙනවා වගේ මට දැනෙනවා. මොකද යාළුවොත් එක්ක ගත කරන හැම දවසක්ම හිතට සැහැල්ලුවක් එනවා. Sang
හවස සෙනග ගොඩක් හිටපු නිසා ආරාධනා ගලට නගින්න බැරි වුණානේ. ඒ වුණාට අපි ටිකක් රෑ වුණාම සෙනග අඩවන වෙලාවක් බලලා අපි තුන්දෙනා හිමින් ආරාධනා ගලටත් නැග්ගා. එදා දවසේදී මිහිඳු සෑය ආරාධනාගලේ ඒ වගේ මෙතන තියෙන බුදු පිළිමේ වගේම හැම තැනක්ම අස්සක් මුල්ලක් නෑරම ලස්සන පාට බල්බ් වලින් සරසලා තිබුණේ ෆසන් පොය නිසා. ඔන්න ඉතින් අපි කැම්පස් එකට ආපහු එන ගමන් එද්දී පෙරහැරට ගෙනාව යාළුවෙකුත් හම්බ වුණා. ඒ වගේම කැම්පස් එක ළඟත් අපි යනකොට ආකියොලොජි ඩිපාර්ට්මන්ට් එකෙන් භක්ති ගීත වැඩසටහනක් කරනවා. අපි ඒකත් බලලා අන්නවම හොස්ටල් යන පිටත් වෙනවා. මේ අපි ඇවිත් ඉන්නේ මිහින්තලේ තියෙන පොසොන් පෙරහැර බලන්න. මේක පටන් ගදිනත් ටිකක් රෑ වුණා. හැබැයි පැයක් දෙකක් වගේ ඇතුළතදී අවසන් වුණා. මේක ගොඩාක් ලස්සන පෙරහැරක් ළමයි. ඒකට හේතුව මේ වීඩියෝ එකේ අවසානයේදී බලා ගන්න පුළුවන්. එදා රෑ හිටපු මේ සෙනඟ දැක්කම ඔයාලට ඒක දැනටමත් හිතාගන්න පුළුවන්.
දහස් ගාණක් සෙනඟ මැද්දේ දැන් මේ පෙරහැර මම බලන් ඉද්දි මගේ හිතට ආවේ මගේ රටට කොච්චරනම් ලස්සන කල්චර් එකක් තියනවද කියලා. මේ පෙරහැරට සහභාගී වෙලා හිටපු පුංචි ළමයාගේ ඉඳන් වැඩිහිටියා දක්වාම පෙරහැර ලස්සන කරන්න මහන්සි වෙන හැටි. ඒ පුංචි අඩි හරියට තියලා පෙරහැර ලස්සන කරපු හැටි එතන හිටපු හැමෝම තමන්ගේ ඇස් දෙකම දැක්කා. එදා රෑ පෙරහැර බලලා හොස්ටල් ගිහින් ඊළඟ දවසේ උදේම ඔන්න අපි දන්සන්න දෙන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ලයිෆ් එකේ යාළුවොත් එක්ක ගත කරපු අවසාන පොසොන් කාලය මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට මම ගෙනල්ලා තියෙනවා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි හම්බ වෙමු. See you guys in next video.